පොලිස්පති පූජිත ජයසුන්දර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට ලැබිච්ච තීන්දුව. දැන් අපි දන්නවා ඔය පාස්කු ඉරිදා ප්‍රහාරය ගත්තොත් ඒක සිද්ධ කළේ ඉස්ලාම් අන්තවාදී. කවුරුවත් සිංහල හෝ දෙමළ හෝ කවුරුවත් මේකට සම්බන්ධයක් නැහැ. දැන් හැබැයි ඒකට වගකිය යුතුයි කියලා මරණ දඬුවම හම්බ වෙච්ච ඉස්ලාම් අන්තවාදියෙක් නෑ මේ දක්වා. ඒකට වගකිය යුතුයි කියලා මරණ දඬුවම හම්බෙලා තින්නේ පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිටයි හිටපු ආරක්ෂක ලේකම්ට. ඔවුන්ට තියෙන්නේ තොරතුරු ලැබිලත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම විසින් ඒකට අනුබල දීම කියන චෝදනාව. ඒ කියන්නේ නොකර සිටීම. කළ යුතු දේ නොකර සිටීම. ඒකයි ඒගොල්ලන්ට තියෙන චෝදනාව. නොකර සිටීම මගින් වෙන්න ඉඩ හැරීම. ඒකයි ඒගොල්ලන්ට තියෙන චෝදනාව. හැබැයි දැන් නොකර සිටපු අයට දෙනවා නම් මරණ දඬුවම නොකර සිටීමට දෙනවා නම් මරණ දඬුවම කිරීමට දෙන්නේ ඊළඟට මොකද්ද? දැන් මේ ප්‍රවෘත්තිය බලාගෙන ඇති දෙමටගොඩ ගෙදරට වෙලා මොහමඩ් යුසුෆ් ඊබ්‍රාහිම් හෙවත් ඊබ්‍රාහිම් නානා. ඊබ්‍රාහිම් නානා තමයි යාගේ පුතු දෙන්නෙක්ම මේ වැඩේට යෙදුවේ. දැනුවත්ව. ඒ ගෙදර මෙහෙකාර සේවයේ යෙදිච්ච කාන්තාව සාක්ෂිය දුන්නා CID එකට. පස්සේ කාන්තාවට උසාවියෙන් නොලැබෙන විදියට විදේශගත කළා. එතකොට ඒ කාන්තාව කියනවා තාත්තලා පුතාලා කතා කරා මේ ගැන කියලා. ඊබ්‍රාහිම් නානා තමයි සල්ලි වේදම් කළේ. ඊබ්‍රාහිම් නානාගේ කර්මාන්ත ශාලාව වලින් තමයි අභිආයුධ නිපදවන්න ඕන කරන අමුද්‍රව්‍ය දුන්නේ. දැන් ඒ ඊබ්‍රාහිම් නානා ශපට ඉන්නවා අප අරගෙන එළියේ. එයා බලාගෙන ඉන්නවා පූජිත ජයසුන්දර මරණ දඬුවම ලැබිලා හිරේ යන බලන් ඉන්නවා. කකුල් දෙක වනවන. ඊළඟට මේකේ න්‍යායාචාර්ය හිටියනේ නව්වර් මෞලවි. එයා තමයි ඔය ISIS අන්තවාදී මතවාදය ගෙනල්ලා මේ පොළොවේ පැන කරන්න ප්‍රධාන න්‍යායාචාර්ය විදියට වැඩ කළේ. ජාත්‍යන්තර අරමුදල් කළමනාකරණය කරගන්නත් මැදිහත් උනේ. ඒ න්‍යායාචාර්ය මව්ෆර් මෞලවි ඉන්න තැනකට වෙලා මේක දිහා බලාගෙන මොනව හිතනවද? නීතියේ තියෙනවා එක්තරා සංකල්පයක් පරම සමානුපාතිකත්වය. ඒ කියන්නේ වරදේ හැටියට දඬුවම. දඬුවමක සමානුපාතිත්වය තියෙන්න ඕන. ඒ කියන්නේ වරදට සරිලන දඬුවමක් වෙන්න ඕන. දැන් මෙතන වගකීම ඉෂ්ට නොකිරීම විසින් ඒකට අනුබල දුන්නාය කියන කෙනාට මරණ දඬුවම දුන්නම ඍජුවම චේතනාන්විතවම අපරාධය කරපු එකාට දෙන දඬුවම මොකක්ද? ඊට වඩා දෙයක් එයාට දෙන්න විදියක් නැහැ. කට්ටියක් මේ වයින් චූනනෝ මේ වගේ නඩු තීන්දුව දුන්නම අර සූරසේන මොකද්ද මේ සූරසේන ගුලිය කවන්න මේක හොඳ මේ අවස්ථාවක් කියලා. ඒ එන්න බලන්න සූරසේන ගුලිය කෑවම තමයි මෙහෙම තීන්දුව හම්බෙන්නේ කියලා. ඒ නිසා සූරසේන තවදුරටත් ඉන්න ඕනේ කියලා. එහෙම හිතන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. අනිත් එක තමයි චෙම්මනී මිනී වල. පොලිසියේ 100,000 ගාණක් එක තැනක තියලා ලේ ටික අරගෙන පණ පිටින් ඉඳද්දි ලේ ටික අරගෙන වෙඩි තියලා මරලා වැළලුවා. ඒ සමූහ මිනී වලවල් හරන්න අතුරුදහන් වූවන්ගේ කාර්යාල වලට ඉඩ නැහැ. ලංකාවේ බදු ගෙවන ජනතාවගෙන් වැඩි හරිය සිංහල මිනිස්සු. ඒ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින් තමයි අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නඩත්තු කරන්නේ.